දෙකක සිලින්ඩරයක් අවස්ථා තුනක ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව් එකකින් ක්‍රියාත්මක කරන හැටි කියලා දෙන එක තමයි අද අපේ පාඩම වෙන්නේ. මේ පාඩම ඉගෙන ගන්න කලින් පරිපථ නිර්මාණයේ පළවෙනි කොටස කියන පාඩමත් බලන්න. ඒ වගේම හයිඩ්‍රොලික් මූලික හැඳින්වීම කියන පළවෙනි කොටසත් හයිඩ්‍රොලික් පරිපථ නිර්මාණයට උවමනා කරන ටූල්ස් කියන දෙවෙනි කොටසත් බලන්න අමතක කරන්න එපා. අක්‍ර දෙකක් සහිත සිලින්ඩරය අපි කොහොමද එහා මෙහා කරන්නේ කියන එක තමයි අද ඉගෙන ගන්නේ. අපි ඒකට යොදා ගන්නවා ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව් එක. ඉතින් ඒ වැල්ව් එකත් අවස්ථා තුනක එකක්. අපි පෙර වීඩියෝ එකකින් කතා කරේ අවස්ථා දෙකක එකක් ගැන. ඉතින් මේ අවස්ථා තුන වෙන්නේ එසවීම, උවමනා තැන නැවතීම සහ පහත් කිරීම කියන එක. අපි එහෙනම් බලමු මේ පරිපථය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. පරිපථයට වේගය සහ පීඩනය සපයන්න උවමනා කරන දෙයක් තමයි පොම්පය කියලා කියන්නේ. මේ තියෙන පොම්පේ සිම්බල් එක. අපි පද්ධතිය නිර්මාණය කිරීමේදී අවස්ථා තුනක් ගැන කතා කරා. එහිදී පවර් සර්කිට් එක, කියන්නේ පම්ප් යුනිට් එක කියන සර්කිට් එකට තමයි මේ පම්ප් එක අයිති වෙන්නේ. ඒ වගේම දිසාපාලක වැල්ව් එක, ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව් එක. මේක අයිති වෙන්නේ කන්ට්‍රෝල් සර්කිට් එකට. ඒ වගේම අපේ වැඩ කොටස ක්‍රියාත්මක කරන ඇක්ටිවේටර්ස් කොටසට මෙන්න මේ සිලින්ඩරය අයිති වෙනවා. ඉතින් අපි මේ ප්‍රධාන කොටස් තුන උපයෝගී කරගෙන තමයි අපේ පරිපථය නිර්මාණය කරන්නේ. මීට අමතරව ප්‍රධානම කාරණයක් පැහැදිලි කරා. ඒ තමයි පරිපථයක් නිර්මාණය කිරීමේදී අනිවාර්යෙන් තිබිය යුතු දෙයක් ගැන. ඒ තමයි රිලීෆ් වැල්ව් එක. රිලීෆ් වැල්ව් එකකින් තමයි පොම්පේ ආරක්ෂාව, ඒ වගේම පද්ධතියේ ආරක්ෂාව සනිටුහන් කරලා තියෙන්නේ. අපිට බෙහෙින්ම වොමනාම කරන දෙයක් තමයි ටැංකිය. මේ තමයි ටැංකියේ සංකේතය. අපි දැන් බලමු පරිපථය නිර්මාණය වෙන ආකාරය. පොම්පේට ඔයිල් ඇදලා අරගෙන පොම්පෙන් වේගය සහ පීඩනය ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව් එකේ P ලයින් එකට, ඒ කියන්නේ ප්‍රෙෂර් ලයින් එකට සම්බන්ධ කරනවා. එතකොට දිසාපාලක වැල්වෙන් කරන්නේ දිශාව වෙනස් කිරීම. ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව් කියලා කියන්නේ දිශාව වෙනස් කරන වැල්ව් එක. අපි දැන් සැපයුම ලබා දීලා තියෙන්නේ ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව් එකේ පීඩන අග්‍රයට. ඒ වගේම ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව් එක අපි දැන් සම්බන්ධ කරන්න යන්නේ සිලින්ඩරයට. එතකොට සිලින්ඩරයට අග්‍ර දෙකක් තියෙනවා. එසවීම සහ පහත් කිරීම කියන අග්‍ර දෙක. අපි එහෙනම් බලමු ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව් එකෙන් කොහොමද මේ අනික් මාර්ග සම්බන්ධ කරන්නේ කියලා. මේ අපි සම්බන්ධ කරන්නේ සිලින්ඩරේ පහත් කරන මාර්ගය. මේ මාර්ගයෙන් ඔයිල් සැපයුමක් දුන්නම තමයි සිලින්ඩරේ පහත් වෙන්නේ. ඒ වගේම පහත් වෙන්න නම් සිලින්ඩරේ තියෙන ඔයිල් ඉවත් වෙන්නත් ඕන. එහෙනම් අපි ඊළඟ ලයින් එක ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව් එකට සම්බන්ධ කරමු. පැහැදිලි කරොත් සිලින්ඩරේ ඔසවන්න නම් මෙන්න මේ මාර්ගයෙන් ඔයිල් සිලින්ඩරයට ලබා දෙන්න. ඒ එසවෙනකොට සිලින්ඩරේ මේ දිශාවේ තියෙන ඔයිල් ටැංකියට ගමන් කරන්න. එතකොට මේ මාර්ග දෙක තමයි අපි මේ සනිටුහන් කරලා තියෙන්නේ. දැන් අපි රිලීෆ් වැල්ව් එක සම්බන්ධ කරමු. ඒ වගේම ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව් එකෙන් ටැංකියට යන ටැංක් ලයින් එක. දැන් අපි පරිපථ සටහන නිර්මාණය කර අවසන්. ඊළඟට අපි කතා කරා වැදගත්ම කාරණාව. දෙවෙනි නියමය. ඒ තමයි පොම්පයක් ඔන් කරන සෑම වෙලාවකම පොම්පයෙන් ලබා දෙන ඔයිල් ටැංකියටම ගමන් කළ යුතුයි කියන එක. මේ තියෙන්නේ පළවෙනි නියමය. රිලීෆ් වැල්ව් එකක් දැමීම අනිවාර්යයි කියලා අපි සඳහන් කරපු මේ තියෙන්නේ ඒ කියන රිලීෆ් වැල්ව්. මේ තියෙන්නේ දෙවෙනි නියමය. ඒ කියන්නේ පොම්පෙන් ලබා දෙන ඔයිල් සෑම විටදීම පීඩනයට ලක් නොවි ටැංකියට ගමන් කළ යුතුයි කියන කාරණා. ඒකට අපි කියනවා no load on කිරීම. මේ කාරණා ඔබට තේරෙන්නේ නැත්නම් පළවෙනි පාඩමෙන් බලා ගන්න පුළුවන්. ඒ පිළිබඳ වැඩි දුර විස්තරයක් පසුවටත් ගෙනෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඔබට දැන් පැහැදිලිවම බලා ගන්න පුළුවන් අපේ තියෙන පළවෙනි නියමය සහ දෙවෙනි නියමය මෙහි සඳහන් කරලා තියෙන අපි කිව්වා අවස්ථා තුනක ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව් එකක් තමයි අපි භාවිතා කරලා තියෙන්නේ කියලා. එහෙනම් එක අවස්ථාවක් තමයි එසවීම. මේ ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව් එකේ මේ පෙන්වලා තියෙන්නේ එසවෙන අවස්ථාවට භාවිතා වෙන සිම්බල් කොටස. මේ තියෙන්නේ පහත් වෙන අවස්ථාවට භාවිතා වෙන සිම්බල් කොටස සහ උවමනා තැන නැවතීම කියන අවස්ථාවට භාවිතා වෙන සිම්බල් කොටස. ඉතින් මේ සිම්බල් කොටස් තුන එකතු වෙලා තමයි අවස්ථා තුනක ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව් එකක් හැදිලා තියෙන්නේ. අපිට මේ දිශාවෙන් ඔයිල් ලබා දීමෙන් පුළුවන් මේ සිලින්ඩරේ ඔසවන්න. අපි දැන් මේ සිලින්ඩර ඔයිල් ලබා දෙනවා. ඒ එසවෙන්න නම් මේ ඉදිරිපස තියෙන ඔයිල් පිට වෙන්නත් ඕන. ඉතින් මේ පිට වෙන මාර්ගය නිල් පාටින් දක්වලා තියෙනවා. ඇතුල් වෙන මාර්ගය රතු පාටෙනුත් පිට වෙන මාර්ගය නිල් පාටෙනුත්. එහෙනම් සිලින්ඩරයක් එසවෙන්න නම් අනිවාර්යයෙන්ම ඔසවා සිටින පැත්තට ඔයිල් ලබා දීමත් අනිත් පස තියෙන ඔයිල් පිටවීමත් කියන ආකාර දෙකම සිදුවිය යුතුම තමයි. ඉතින් පීඩනය ලක් වෙනවා කියන කාරණාව පෙන්වන්න තමයි තද පාටක් ලෙසට පරිවර්තනය කරේ. දැන් අපි බලමු මේ සිලින්ඩරේ පහත් වෙන ආකාරය. අපි පහත් කිරීමට ඔයිල් ලබා දෙනවා. දැන් මේ දිශාවේ තියෙන ඔයිල් පිට වෙන්න ඕන. නැත්නම් පහත් වීම සිදු වෙන්නේ නැහැ. දැන් සිලින්ඩරේ පහත් වෙනවා.
දැන් ඒ දිශාවත් ඔයිල් පිට වෙන්න තැනක් නැති නිසා පීඩනයට ලක් වෙනවා. දැන් ඔබට මේ සිලින්ඩරේ වැඩ කරන ආකාරය පැහැදිලි කියලා මම හිතනවා. එහෙනම් අපි බලමු මේ පරිපථය වැඩ කරන්නේ කොහොමද කියලා. සිලින්ඩරේ එසවීම සහ පහත් වීම සිදුවෙන ආකාරය අපි හොඳින් බලාගනිමු. දැන් ඔබට බලා ගන්න පුළුවන් සිලින්ඩරේ එසවෙන ක්‍රියාවලියට ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වෑල්ව් එක ක්‍රියා කරලා තියෙන ආකාරය. මේ පොම්පේට යන මාර්ගය මේ ඊතලයේ දිශාවෙන් සිලින්ඩරේ ඔසවන දිශාවට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේම සිලින්ඩරේ අනිත් අග්‍රය ඔයිල් පිට කරන අග්‍රය සම්බන්ධ වෙලා තියෙන්නේ ටැංකියට. ඒ කියන්නේ සිලින්ඩරේ එසවෙන වෙලාවේදී ඔයිල් ටැංකියට ගමන් කරන්නත් පීඩනයට ලක් වෙච්ච ඔයිල් සිලින්ඩරයට ගමන් කරන්නත් තමයි මේ ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වෑල්ව් එක සීරු මාරු කරලා තියෙන්නේ. මේ තියෙන්නේ සිලින්ඩරේ පහත් කරන අවස්ථාවට ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වෑල්ව් එක ක්‍රියාත්මක කරලා තියෙන ආකාරය. මේ පම්ප් ලයින් එක කෙලින්ම සිලින්ඩරේ පහත් කරන අග්‍රයට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේම පහත් කිරීමේදී පිට වෙන ඔයිල් ටැංකියට ගමන් කරන්න තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වෑල්ව් එක මේ පිහිටලා තියෙන්නේ සිලින්ඩරය පහත් කරන අවස්ථාවට. අපි එහෙනම් බලමු සිලින්ඩරේ පහත් වෙන හැටි. එහෙනම් අද අපි පාඩමෙන් ඉගෙන ගත්තේ අග්‍ර දෙකක් සහිත සිලින්ඩරයක් අවස්ථා 3ක් සහිත ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වෑල්ව් එකකින් වැඩ කරන විදිය තමයි. එහෙනම් මම හිතනවා අද දවස තුල කතා කරපු මෙම පරිපථය ඔබට හොඳට තේරුම් යන්න ඇති කියලා. යම් කිසි ගැටලුවක් ඇති වුණොත් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අපේ සියලුම වීඩියෝ නරඹන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.